දැන් ඒ තිබ්බ ගතිය ඔක්කොම අයින් කරලා මට S එකක් තිබ්බොත් ඇති. S එක ඇතිනේ යකෝ F3ක් මාරු. F3 මාරු. හරි මම ලිව්වා මට කරගන්න බැහැ. ඒකත් ඔබට මතකනේ F3ක් ආවේ. දුන්නා යකෝ ඊළඟ F3යි ඊළඟ සැරේ A3යි. ගත්තුන් ඕන තරම් ඉන්නවා. මෙහෙම කියලා මට නම් වලින් කියන්න පුළුවන් කීප දෙනෙකුත් ඉන්නවා. පළවෙනි සැරේ F3යි ඊළඟ සැරේ A3යි. එහෙම. S1යි A3යි. එහෙමනම් ඕන තරම් ඉන්නවා. S2යි හෙන්න ලොට් එකක් ඉන්නවා. හෙන්න ලොට් එකක් ඉන්නවා. ඒ නිසා මේ සැරේ ගැම්ම මරුවට ගනින්. ගත්ත ගමන් අර විභාගයේ ගිහින් ඉඳගෙන හිටියා. ගෙදර ආවා අර මේ වැඩ ටික කරා. මොකද ඒක තව හේතුවක් තියෙනවා. තව බරපතල මට අත්දැකීම් ගොඩක් වතන තියෙනවා. මෙහෙම විභාගයේ අතෑරලා ඊළඟ සැරේ බස් එකෙන් වැටලා අත කැඩිච්ච එකෙක් හිටියා. උඩ විභාගේ ලියන්න බැරුණා දෙවෙනි සැරේ. තුන්වෙනි සැරේ මොනවද මම දන්නේ. මුලම කාලේ මට හොඳ මතකයක් තියෙන්නේ. එතකොට ඌ බස් එකෙන් වැටෙන අත කැඩුණා. ඒ විභාග එක දවසක් ලිව්වා. එක පේපර් එක ලිව්වා. දෙවෙනි පේපරේ ලියන්න බැරුණා. එතනින් පස්සේ විභාගය ඉවරයි. තව ඒ වගේ එකෙක් හිටියා. මම මේ ඊගේ සතියේ ක්ලාස් එකේත් මම ඕක කිව්වා. කෙල්ලෙක් හිටියා අතෑරියා විභාගයේ ලියන්නේ නැති හොඳට වැඩ කරපු එක අතෑරියා ඊළඟ සැරේ ඇත්තටම අසනීප වුණා. ඩෙන්ගු හැදුණා හෝ මොකක් හෝ මට හරියට මතක නැහැ. මොකක් හරි එකක් වුණා. ලියා ගන්න බැරුණා. ඊට පස්සේ මොනවද ඒත් දන්නෙත් නැහැ. එහෙම මේවා ඕන තරම් වෙන්න පුළුවන්. එතකොට S3ක් විභාගයට තියෙනවා කියන අඩුම ගානේ S3ක් තියෙනවා. ඊළඟ සැරේ මොන යම් හෝ මොකක් මේ රටේ යකෝ මොනවා වේද කියලා කියන්න බෑනේ අපිට. හදිසිය අවුලක් වුණාත් අර ටිකවත් අඩුම ගානේ තියෙනවා. මේක අතාරනවා කියන්නේ හෙන්නම ඩේන්ජර් කතාවක්. හොඳට අහගනින් සිද්ධිය කරන්න ඕනදී ඉතා හොඳට අහගනින්. දැන් මේ අර අපි එක එකට ඕන විදිහට ජීවත් වෙලා හරියන්නේ නැහැ නේ. අපි ජීවත් වෙනවා අපිට ඕන විදිහට. ඒතර අපිට ඕන විදිහට ජීවත් වෙන්න මේකගේ අනිත් එක ඕන මගුලක් හිතපුවා. ඌට ලස්සනට උඹලා ගනින් වැඩ කරේ A3කට නම් යන්තම් S3ක් නම් එන්නේ. ඒතර S3 දාන්න ගැලපෙන්නේ නැහැ නේ. S3 නම් එන්නේ. S3 ගන්න මේක කරපන්. S3 ගන්න කරපන්. ඊට පස්සේ දෙමු මේකෙන් ගැම්ම අරගෙන මේක. ඔය ගැම්ම මරුවට එනවා. ඔය ගැම්ම මරුවට එනවා. උඹලා මෙතෙන්ට ගියාම අපි හිතමුකෝ වැඩ තොපි දැන් අපි හිතමුකෝ වැඩ කරලම නැහැ කියලා. කරලම නැහැ. මොනවත්ම කරේ නැත්තම් තොපි ජොබ් එකක් කුඹුර කොට පියව ගිහිල්ලා. මොනවත් නොකර මේ අවුරුදු දෙකක් මේක හිටියන් ඇත්තම කුඹුර කොට වැඩ කර දෙන්නේ නැහැ නේ. වෙන ඕන මගුලකට කරපන් ජොබ් එකකට බෑ මං. කරන් දෙන්නේ ඒක. මොනව හරි කරානේ. කරගන්න හරියට පදමට ආවේ නැහැ කියපන්කෝ. මොනව හරි කරලා. එහෙමනම් ගිහින් විභාගේ ලියපන්. ගිහින් විභාගේ ලියනකොට වාඩි වෙලා ඉඳපන්. පේපරේ ගෙනලා දෙයි. එනකොට ගණින් ලියන්න මතකට. මෙලෝ මතකයක් එන්නේ නැහැ. දැන් තොපි කරේ නැත්තම් එන්නෙම නැහැ. ෂේප් එකේ වටපිට බලපන්. අරුන් පිස්සුවෙන් වගේ ලියලා කොළ මිටි අරුන් ගහනවා. ඒක දිහා පොඩ්ඩක් හොරෙන් බල ඉඳපන්. පැය 3ක් ඉඳගෙන ඉන්නකොට තේරෙයි තමන් කොතනද ඉන්නේ කියලා. ඇඟ ඇතුළට ඔය දවස් කීපෙම යනකොට හොඳට පදන් වෙයි. අරුන් ලියන්නේ අර විදිහට මම දෙන්න ඕන ගේම කියලා මරු ගැම්ම. තොපි මේක ලියන්නේ නැතුව අතහැරපු ගම වෙන්නේ ආයිත් අර පරණ තැටීම තමයි උඹලා දුවන්නේ. මේ විභාග උණුසුමට උඹලා පොඩ්ඩක් ඔය ගැම්මෙන් ඉදී දෙනවා ගේම ලබන සැරේ දෙනවා ගේම කියලා මොන විදිහෙන්වත් ඕක කරන්න හම්බෙන්නේ නැහැ. ආයිත් උඹලා කරකලා මේක ලියනදී මේක තමයි වැටෙන්නේ. ඔය සිස්ටම් එක තමයි වැටෙන්නේ. ඒ නිසා මේ සැරේ ලියන්න ඕනේ හැම එකම. මොකෙක් හරි එහෙම නැතුව යන එකෙක් මෙතෙන්ට එන එකෙක් ඉන්නවා නම් එහෙම එකෙක් අතහැරියට කමන්නේ නැහැ. ඔන්න සාරාංශ කතාව. බරපතල සිද්ධියක් ඕක නෙමෙයි. අර ලියනකොට එන අත්දැකීම් ටික හරිම බරපතලයි. දැන් කරන්න ඕන ඇත්තම කතන්දරේ. දැන් මෙහෙම. දැන් මම මේ කතාව ඊට වඩා නොකියන්නම්. අර අරුන් විභාගේ ලියනකොට තමන් බය වෙවිල්ලයි උන් ලියන ලස්සනයි උන් ගන්න කොළමිටි ගානයි දකින්නකොට එන ගැම්මෙන් උඹලට ඊළඟ එක මරුවට දෙන්න පුළුවන්. විභාගේ ඉවරිච්ච දවසෙන් පටන් ගන්න ගේම ඇදලා දාපන් දෙන්න පුළුවන්. ඕන තරම් දැන් ක්‍රම තියෙනවා ඉගෙන ගන්න. නැති වෙන ගේමක් දෙන්න පුළුවන්. කතන්දරය ඕක නෙමෙයි. හදිස්සියේ හරි. මෙන්න අහගනින් කතාව. උඹලා කියනවා කියපන් මට S3ක් විතර තමයි එන්නේ. නිකන් කියමුකෝ S3ක් එන්නේ. දැන් මේ සැරේ කරලා කැම්පස් යා ගන්න බෑ. මොකද කරන්න ඕන? ඔන්න අහගනින් හොඳම කතාව. උඹලා මේ වගේ එකෙක් මේ සැරේ කැම්පස් යන්න බැරි වෙනවනේ. අතාරින එක නෙමෙයි කරන්න ඕන. අතෑරලා රෙද්දරද මේ chance දෙකක් ඉතිරි කරගෙන. උඹලා තව එකක් ඉතිරි කරලා මොනව කරන්නද? මේක යන්න බැරි නම් මේක ලියපන්. මේක ඉතිරි කරගෙන මේ දෙක මොනව කර පළවෙනි සැරේ ගියා කියලා මෙලොවරහක් නැහැනේ. කිසිම වටිනාකමක් එන්නේ නැහැ පළවෙනි සැරේ කැම්පස් ගියා කියලා. කරන්න ඕන උඹලා මෙන්න මේ සැරේ අපි නිකන් හිතමු S3ක් එන්නේ කියලා. එහෙමනම් කරන්න ඕන දැන් හිතාගනින් අපිට තේරෙනවනේ මේ සැරේ මට කැම්පස් යන්න බෑ. මොකද කරන්න ඕන? දෙන්න ලබන සැරේ ගේම. ලබන සැරේ ගේම දෙනවා නම් දැන් මොකද කරන්න ඕන? දැන් ස්කිප් කරපන්. හරිද? දැන් නෙමෙයි යකෝ. දැන් කරන්න ඕන මේ දැන් ප්ලෑන් කරපන්. හොඳට සියුම් අහගෙන මම මේ කියන්නේ. දැන් ප්ලෑන් කරපන්. ඇත්තටම මට මේ සැරේ කරන්න බෑ. බොහෝ දුරට මේ වගේ S1ක් S2ක් S3 තමයි එන්නේ. F3 කිනුන් ඉන්න බෑනේ. ඒක වැඩ හරක් ටිකක් යකෝ අවුරුදු දෙකක් කල F3 කියන්නේ. මට එන්නේ මෙහෙම ප්‍රතිඵලයක්. මම හරියට මගේ අතින් කෙරුන්නේ නැහැ. දෙන්න ඕන ඊළඟ සැරේ ගේම. කරන්න ඕන දේ හොඳට අහගනින් මේ වෙලාවේ උඹලා මේක අතාරින්නේ කම්මැලිකමට නම් ආයි උඹලත් එක ගඳුනවා කරන්න බෑනේ. උඹලා කියන්නේ කම්මැලිකමට නෙමෙයි මං ඊළඟ සැරේ ගේම දෙනවා කියලා. මෙන්න උන් කරන්න ඕන දේ. මේ සැරේ බලාපොරොත්තු හිතෙන් අතෑරපන්. ඇත්තම දැන් සිරා කියන්නේ. හිතෙන් බලාපොරොත්තු ටික අතෑරියා ඊළඟ සැරේට ප්ලෑන් කරා උන් කරන්න ඕන මේ විභාගයේ 25 ලියලා ඉවරකම් ඉන්න එක නෙමෙයි. මේ දැන් පටන් ගන්න ඕන. අපි උදාහරණයක් හිතුව මේ වෙලාවේ උඹලා යන ක්ලාස් එකේ සිලබස් ඉවර නම් එහෙමයි නැත්නම් අපි කියමු ඉලෙක්ට්‍රොනික්ස් හරි මොන හරි කරන්න කියලා ෆිසික්ස් වලින් එහෙම කියමු. ඒ වගේ අන්තිම පාඩමක් නම් කරන්නේ මේ වගේ තැනක ඉන්න එක. උගේ දැන් ඔළුවේ තියෙන්නේ මේ සැරේ මදි වෙනවා ලබන සැරේ ගේම දෙනවා. සාධාරණයි කතාව. ඌ කරන්න ඕන අරුන්ට වඩා දැන් වැඩ කරන්න ඕන. ඒ වැඩ කරන්න ඕන මේ අන්තිම පාඩම් ටික හොඳට අල්ලගනින්. හිත නිදහස් කරගනින්. මම මේ සැරේ ලියනවා. හැබැයි මම ලියන්නේ S3ක් එන්න කැම්පස් යන්න බැරි වෙනවා. බලාපොරොත්තු දෙන් අතාරපන්. අතෑරලා ඊළඟ සැරේට දෙනවා ගේම කියලා දැම්ම දීපන් ගේම. මේ දැන් දෙන්න ඕන. ආයි ඊළඟ සැරේ උඹලා 26 ලියද්දී ආයි ඉලෙක්ට්‍රොනික්ස් අත ගහන්න ඕනේ නැහැ.
කිමිෂි කියපන්කෝ සම්පත් රසායන හරි සම්පත් මොනවද තියෙන කර්මාන්ත නම් ඒ ටික හොඳට කරගනි. ඒතර ආයි කවදාවත් කර්මාන්ත කරන්න ඕනේ නැහැ. මරු ගේමක් දෙන්න පුළුවන්. මෙන්න මේ කාලය අර පරණ මුලේවා. දැන් ගොඩ යන්න බෑනේ අපිට. පළවෙනි සැරේ ගොඩ යන්න බෑ. සාධාරණනේ. මුලේ ටික හිමීට ෂේප් එකේ අතයට මේ ටික කාගෙන කරලා S එක ගන්න හරි මේ එකක් C එකක් කරගන්න හෝ මොනියම් හෝ try එකට මේ සැරේ ලියලා ලබන සැරේට මරු ගේමක් දෙමු. කම්මැලි කම නිසා නම් ස්කිප් කරන්න හරි මොන මගුලක් මේ සැරේ නොලිය ඉන්නවා කියන එකේ අරමුණ කිසිම විදිහකින් එහෙම එකක් කියන්න බෑ. අතාරින්න හිතන එකෙක්. ලබන සැරේ කැම්පස් යන්න හිතන හැම එකම 2025 නෙවෙයි 26 කැම්පස් යන්න හිතන හැම එකම දැන් මේ සැරේ ලියන්න ඕන. ලියන ගමන් අනිත්තුන්ට වඩා දැන් වැඩ කරන්න ඕන. 25 ලියලා ගොඩ යන්න යනකොට වඩා කරන්න ඕන. ඒතර කම්මැලි නම් මේක අතහැරලා වෙන ජොබ් එකකට ඵලයන්. මේක කරන්න බෑ කම්මැලි උන්ට ඒවල කරන්න බෑනේ. 26 එළියට දැන් කාගෙන මේ ටික කරපන්. ලබන සැරේට තියෙනවා මුල් ටික අල්ලගෙන ඕන තරම් ක්‍රම තියෙනවානේ. අල්ලගෙන ගියා දුන්න ගේම් මරුවට. දැන් මිනම් වැඩ කරන්න ඕන. විභාගේ යන දවස්වලත් හොඳට වැඩ කරලා ගිහින් යන්තම් එස් එක ගන්න හිත නිදහසේ ලියන්න ඕන. ඉවරෙච්ච දවසේ ඉඳන්ම එක දිගට ආයි වැඩ කරන්න ඕනි. දීපම් 26 පට්ට ගේමක්. ඔන්න කතාව. ඕක තමයි කරන්න ඕන. එහෙම නැතුව ඉතින් අර මගුලකට යනවා නම් 28 ලියන්න එහෙම හිතනවා නම් ස්කිප් කරලා ඕන රිද්දක් කරගනි. ඕක තමයි කතාව. සාරාංශය ඕක හෙන බරපතල සිද්ධියක් මම ඔය කියවක ටික සිවුම තේරුම් ගනින්. මොන්නම එකෙක්වත් විභාගය අතාරින්න එපා. කිසිම හේතුවක් නිසා අතාරින්න බැරි වෙන්න ඕන. මොකද ඒක තව හේතුවක් තියෙනවා. තව බරපතල මට අත්දැකීම් ගොඩක් ඔතන තියෙනවා. මෙහෙම විභාගේ අතෑරලා ඊළඟ සැරේ බස් එකෙන් වැටලා අත කැඩිච්ච එකෙක් හිටියා. උඩ විභාගේ ලියන්න බැරුණා දෙවෙනි සැරේ. තුන්වෙනි සැරේ මොනවද මම දන්නේ. මුලම කාලේ මට හොඳ මතකයක් තියෙන්නේ. එතකොට ඌ බස් එකෙන් වැටෙන අත කැඩුණා. ඒ විභාග එක දවසක් ලියුවා. එක පේපරයක් ලියුවා. දෙවෙනි පේපරේ ලියන්න බැරුණා. ඊට පස්සේ විභාගය ඉවරයි. තව ඒ වගේ එකෙක් හිටියා. මම දැන් මේ ඊගේ සතියේ ක්ලාස් එකෙත් මම ඔක් කිව්වා. කෙල්ලෙක් හිටියා අතෑරියා විභාගේ ලියන්නේ හොඳට වැඩ කරපු එක. අතෑරියා ඊළඟ සැරේ ඇත්තටම අසනීපුණා. ඩෙන්ගු හැදුණා හෝ මොකක් හෝ මට හරියට මතක නැහැ. මොකක් හරි එකක් වුණා. ලියා ගන්න බැරුණා. ඊට පස්සේ මොනවද ඒ දන්නෙත් නැහැ. එහෙම මේවා ඕන තරම් වෙන්න පුළුවන්. එතකොට S3ක් විභාගයට තියෙනවා කියන අඩුම ගානේ S3ක් තියෙනවා. ඊළඟ සැරේ මොන යම් හෝ මොකක් මේ රටේ යකෝ මොනවා වේද කියලා කියන්න බෑනේ අපිට. හදිසිය අවුලක් වුණාත් අර ටිකවත් අඩුම ගානේ තියෙනවා. කතාව තේරෙන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ලියන්න ඕන. නැවත හොඳට හිමීට කියන්න. මට ඉක්මනට කිව්ව මට ගොඩාක් දේවල් කියන්න තියෙන නිසා ඊට කියලා දෙන්නේ අනිත්තුන්ට ඕන විදිහට අපිට ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න බෑනේ. මේ උඹලගේ තියෙන ඔය පොදුවේ සමාජයේ තියෙන ප්‍රශ්න ඔක්කොටම මුල තමයි අනිත්‍යකාව අනුකරණය කරගෙන ඌ අභිභව ජීවත් වීම තමයි උගේ අනිත්‍යකාව මත තමයි තුකිරඳා පවතින්නේ. කොන්දපණ තියෙන එකෙක් නම් මුලේ තියෙන එකෙක් නම් තමන් කියලා හිතන් තමන්ගේ රාමුවක් හදාගෙන ජීවත් වෙන්න ඕන. ඕක උඹලට දැන් කියන වෙලාව නෙවෙයි. ඒක මම පොදුවේ ක්ලාස් වල හැමදාම කියන එකක් නේ. ඒ නිසා අනිත්තුන් ඕන මගුලක් අපි අපේ ගේම දෙනවා කියලා වැඩි කරපන් ස්ථීරව විභාගේ ලියන්න ඕන. මම නැවත ඒක කියන්නේ මොකද මාව හම්බෙන්න ඉන්න සෙට් එක මම ඔය කියන උන්ට දඩ විදිහට කියලා ඇවි ඕක තමයි ලියපන් කොහොම හරි විභාගේ කියලා. ලියන්න ඕන. ඒ ලියන එක ගිහින් ඉඳගෙන හිටපන්. මොනවත් බැර නම් F3ම නම් එන්නේ ඉඳගෙන ඉඳපන්. උඹලා තව chance දෙකක් තියෙනවනේ. එහෙමනම් ඉතින් මේක අතර තව chance එකක්. මේක F3 ආවම තමයි ගැම්මෙන්නේ. ඒ නම මට F3. හරි. යකෝ මට වැඩපුරු දෙන්නන්ගේ අර F3 එනකොටත් ගේමක් දෙන්න පුළුවන් බං. පොඩි ගැම්මක් තියෙනවා. එහෙනම් ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ ස්ථීරම. ඕක තමයි ඒක කතාවක්. අනිත් එක තමයි දැන් මම කැමරාව පොඩ මෙන්න මෙහෙට වරේ මම නෝමල් උපදේශ නෑ එතනදී බකම නෑ නෝමල් උපදේශ ටිකක් දෙන්නම් නෝමල් උපදේශ ටිකක් කියන්නේ මෙහෙමයි එහෙනම් ආයි කිසිම එකක විභාගය අතාරින්නේ නෑ අනිවාර්යෙන් විභාගෙ ලියන්න ඕන කතාව අපි උතනින් ඒක ඉවර කරමු තව සාරාංශ පොඩි දේවල් ටිකක් කියන්න විභාගෙ ළඟ දැන් මේ දවස්වල මේ පරණ ඒවත් එක්කම වැඩිපුරම මේ දවස්වල ආපු ප්‍රශ්න වලට මම උත්තර ටිකක් දෙන්නම් හැම එකම කියන දේ තමයි ලියපුවා මතක නෑ මේක පාඩම් කරපුවා මතක නෑ ඒක තමයි විභාග වල ස්වභාවය දැන් මම උඹලත් එක්ක ලියන්න ගත්තොත් මටත් බයි හිතේ මැස් කරන්න පේපර් ලියන්න ඇයි යකෝ මතක නෑ වගේ දැනෙන්නේ එතෙන් ගියාම ඕක මතකට එනවා ගිහින් බලපන්කො එහෙම එන්නේ නැද්ද කියලා එහෙම එනවා වැඩ කරපු එකට නම් එහෙම එන්නේ වැඩ නොකර උඩ පැන පිටු එන්න මගුල නෑ කට වෙන මොනවා හරි මතක වෙයි නැත්තම් අරුවට මතකට එනවා ඒ නිසා ඒක එහෙම තමයි දැන් මේ මොහොතේ මම මැස් දන්නේ මොනවද මම මොනවද දන්නේ වගේ දැන් මට තේරෙන්නේ කතාව සාධාරණ ඕක තමයි අපි ඔක්කොටම දැනෙන්නේ ඒතර ඕක විභාගයට බය වෙන එක බොහොම සිම්පල් සිද්ධියක් මම ක්ෂණික උදාහරණයකට කියන්න මම හැමදාම කියන එකක් මමත් ওই විභාග වලට අසාමාන්‍ය බයයි මම විභාගයක් ලියන්න මට පුදුම චංචල බවක් මගේ තියෙනවා අර මේ තියෙන කලබල ගතියත් එක්කම වගේ මට පටපට කරලා කියන්නේ මට මේ විභාගේ ලියලා ඉක්මනට ඉවර කරලා නිකන් ලියා ගන්න බැරි වේද කියලා නිකන් අනවශ්‍ය බයක් දඩ විදිහට එනවා ඒක මගෙත් ඇඟේ තියෙන ඒක මිනිස්සුන්ගේ තියෙන මේකේ විභාග බීතිකාව කියලා තියෙනවන එකක් ඉතින් ඒක ලෙඩක්ද මොකද්ද මම දන්නේ මටත් ඒක තියෙනවා ඒ ඉතා හොඳට මට මතකයි මට නම් මේ බීතිකාව තියෙන බව මම දන්නවා ඒ දැනගන්න ප්‍රධානම හේතුව දැන් ඔය ඒරවල වගේ ප්‍රධාන විභාගයක් නම් කමන්නේ නැහැ කියපන්කො මම කලින් දවසක් කියලා තිනවා මම යකෝ ඩ්‍රයිවිං විභාගයේ ලියන්න ගිහිල්ලා අර ඩ්‍රයිවිං මේ එක්සෑම් එක ලියන්න ගිහලා මම පුදුම විදිහට ගැහෙන්න ගත්තා කියන්නේ ඒකේ ඉඳගෙන අර එහෙම පේපර් එනකොට දැන් මම දන්නවනේ ඕක ඉතින් ඇතින් මංගල්‍යයක් නෑනේ ඕක ASCII නමුත් ඒක දීගෙන එනකොට මගේ ඇඟ නිකන් අර අමුතු ගැහිමකට ලක් වෙලා පොඩි අමුතු චකිතයක් එන්න ගත්තා මම ඒකෙන් දැනගත්තා මේක මගේ ඇඟේ තියෙන බයක් ඒ කියන්නේ ඇඟේ දුර්වලකමක් එතන පැහැදිලිවම ඒක උඹලට විතරක් තියෙන කෙනේ අපි පොදුවේ හැම එකකටම ඇති නැති වුණුත් ඇති වැඩි දෙනෙට ඇති මට නම් තියෙනවා මට නම් ওই බයි කියන එක හොඳට තියෙනවා. ඒක මම දන්නේ මම කැමති නැහැ ඒකට. නමුත් තියෙනවා. හැබැයි විභාගේ ලියන්න අපි try කරනවා. ඒකල වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා බයි නැතුව ඒක කරන්න ඕනේ එකක් ඕක. දැන් ඇති. ඒ නිසා අපි හැම එකකටම තියෙන නිසා උඹලට විතරක් තියෙන එකක් නෙවෙයි ඕක.
පොදු දෙයක් බය නැතුව මේ ටිකේ වැඩ කරපන් හොඳට ගේම දෙන්න පුළුවන් විෂය ඕන විෂය ධාරාවකට ඔක යටත් ටෙක් වලටද ආර්ට් වලටද හැම එකටම මේ දවස්වල පාස් පේස් යන මන ටික දැන් අපි දැන් ওই පාස් පේස් වැඩසටහන වෙනම යනවා මගේ YouTube එකේ දැන්ටත් යනවා මේ දවස්වල යනවා දැන් අපි 2020 නෑ 21 22 23 24 ඔය පේපර්ස් 8ක් පේපර්ස් 8ම දැන් මේ කතා කර යන ගමන් පේපර්ස් 3ක් දැන් ඉවරයි මේ හතරවෙනි පේපරේ කතා කරන්න තියෙන්නේ ඒ වගේ ලොකු වැඩසටහනක් යනවා ඒ වගේ තමන් මොනවට හරි කරපගෙන තමන්ට ගැලපෙන විදිහට දෙයක් ඒතන කරගන්න ඕන ඕක තමයි එකක් මම අර කතාවක් වශයෙන් මේක ගියොත් මේක දිග්ගැසුණු අපරාධي උඹලා විභාග ලිනුම් හිතම ඉක්මනට කියන්නේ විලාව අපරාධනේ. ඒතර සාරාංශ අනික් කතාව තමයි හොඳ දෙයක් අහගනින් තව උපදෙස් නම් ගමකට දෙන්න තියෙනවා. නමුත් ඕක අරක සාරාංශ කරන්නම් බය වෙන්නේ නැතුව ලියපන්. අපි හැම එකම පොදුවේ මිනිස්සු ඔකට බයයි තමයි. ඒ නිසා උඹලට විතරක් ආවෙන එකක් නෙමෙයි ඒක. ඒක හොඳට තේරුම් ගනින්. දෙවෙනි එක තමයි මේ දවස්වල මම ඔය YouTube එකේ තෙහිම්ෙන් දකින්නවා සර්ලා උඩ පැන වීරෝ වගේ කියනවා මම නිදාගත්තේ පැයයි මම විභාගේ ලඟ වෙලා පැය භාගයයි නිදාගත්තේ නෑ මම දවස් ගණන් ඇහැරලා හිටිය කීක පට්ටවල් බොරු කියනවා. ඒව තනිකර බොරු. ඔය උඹලා ස්ටේජ් එකේ සර්ලා දැකටව සර්ලත් පොරත් පිටයි පොරටෝකුයි තමන් පොර වෙන්නයි එක එක අමුතු ආකර්ෂණ ගන්නයි ගොඩාක් දේවල් නොගැලපෙන දේවල් උඹලට දෙනවා. සමහර විට උඹලට හිතක් හිතලා නෙමෙයි දෙන්නේ. සර් ගැන හිතක් හිතලා දුන්නාට උඹලට කෙලවෙනවා. ඒ මනස ඔළුවට වෙනවා. පැය දෙකයි මම පැයයි වැඩ කරේ ඒකෙන් පිස්සු වැදෙනවනේ. මිනිහෙට ජීවිතේට එහෙම කරන්න බෑ. මේක තමයි වෙලාව මේක මම කියන දේ කරපන් මේක අනිවාර්යෙන් කරන්න ඕන විභාගයේ හෙට නම්. අද නම් ඕන විභාගයට මාසයක්ද සතියක්ද දවසක්ද තියලා අනිවාර්යයෙන්ම පැයයි පැය 5කුයි විනාඩි 30ක් තමයි මගේ නම් ගාන. පැය 5මාරක්. පැය 5යි 30යි අතර ගානක් උඹලා අනිවාර්යයෙන්ම එක දිගට නිදා ගන්න ඕන. උඹලා ඔකේ කරන්නේ රෑ ඉදි වෙනකන් ඉන්නව අරක ඉන්නවා මේක ඉන්නවා කියලා එක්ක සෙට් එකක් එහෙම කරලා ඒක නිදි මරාගෙන ගිහලා උන් පිස්සු වැදලා උන්ට මොංගල් හැදෙනවා. ඒක වෙනවා. එහෙම නැත්නම් වැඩි දිනෙක කරන්නේ පැය 2ක් විතර නිදා ගන්නවා ඊළඟ සැරේ ආයෙ පැය 3ක් නිදා ආයෙ පැය 5ක් විතර ආයෙ නිදා ගන්නවා. ඒක දන්නේම නැහැ කොහෙට අන්තිර ඔක්කොම බුදියා ඉඳලා තමයි තියෙන්නේ. ඒ නිසා මෙන්න මේක එක දිගට නිින්දක් වෙන්න ඕන. පැය 5ක 5 මාර්ක non stop නිින්දක් වෙන්නම ඕනේ. ඒක උඹලා ගන්න කීයද කියන එක වෙනම බලපන්. මගේ දැන් සාමාන්‍ය ඉස්සර වෙලාව පැය 6ක් තියෙනවා. 10 4. මම දැනටත් මගේ සාමාන්‍ය 10 4 මම 4ට හැරෙනවා කියලා මම හැමදාම කියලා දෙනවනේ. 10 4 සාමාන්‍ය පුඩි පුඩි වෙනස්කම් වුණාට මම ওই පැය 5මාර කියලා කිව්වේ ඒකයි. මේ අවට මේක ප්ලස් මයිනස් ප්‍රශ්නයක් නෑ. මේ අවට කොහේ හරි තැනක ඉන්න ඕන. අනිවාර්යයෙන් මේ නිින්ද ගත යුතුමයි. කවුරු මොනම කොහොම කිව්වා. උඹලා මම කියන එක පිළිගන්නේ. මම දැන් ඔය අත්දැකීම් අසාමාන්‍ය තෝකේ කියන්නේ මේ කියන්නේ. ඒ නිසා මේ 25 වෙනි බැච් එක කියන්නේ මගේ. 25 වෙනි බැච් එක විභාගයෙන් ලියන්නේ. යකෝ 2000ත් මම වාඩි කරා. මේ 25 වෙනි එක. 26 වෙනි එක එහෙම නම් බැලුවොත් නේ 26 වෙනි එක. කතාව තේරෙනවනේ කියන්නේ හරි. එතකොට ඒ නිසා ඔය අත්දැකීම් අසුරි මම දන්නවනේ කියන්නේ පිළිවෙලට නිින්දක ඔය දඩ රෑන්ක් ගහපුව ඔක්කොම හරියට නිින්ද බැලන්ස් කරපොන් ඉන්නේ. නිින්ද අඩු කිරීමෙන් 7-5ක තේරුමක් වෙන්නේ නැහැ. අනිත් හැම වෙලාවෙම වැඩ කරපන්. අනිත් හැම වෙලාවෙම වැඩ කරපන්. ඒක කරන්න ඕනේ. ඉතින් එතකොට හැම වෙලාවෙම ඔය කීවට වැඩ කරන්න බෑනේ. කරලා හොත්තටම අවුල් වෙන තැනකදී දඩස් කල් නවත්තලා නානවන්න නාපන් වෙන ඕන මගුලක් කරපන් ගේවට හරි දුවපන්. ඒ දුවලවිලා ආයි සේව් එකේ වැඩ කරපන්. දවල් අනිත් වෙලාවට හැමතිස්සෙම වැඩ කරන්න ඕන. නිදා ගන්න එක non stop නිදා ගන්න ඕන. ඒක පැහැදිලි තියෙන ෆෝන් නම් මම ඔක්කොම ටික අයින් කරලා එක දිගට නිඳ ගනි. මාර නිදහසේ මේක කරන්න පුළුවන්. ඇති ඔය පොදු උපදෙස් ටිකක් දුන්නේ මොන්න ඇති ඊට වඩා කතා තේරුම් නැහැ. අපි සාරාංශ සිද්ධියාව ස්කිප් කිරීමනේ මොන විදිහෙන්වත් ඒක නොකළ යුතුයි කරන්නම වෙන්නේ. පළවෙනි සැරේ උඹලා ඔන්න මේකට අයිතිය තියෙනවා. ඇත්තටමත් අයිතිය තියෙනවා. පළවෙනි සැරේ ලියලා ෆේල්, දෙවෙනි සැරේ ලියලා කැම්පස් යන්න බෑ ෆේල්. දැන් මේ සැරේ තුන්වෙනි සැරේ ලියන්න යන්නේ මේ සැරේත් හිතපු තරම් දෙයක් කරගන්න බැරි වුණා. ඒක හරකෙක් වෙන්න ඕන එක. නමුත් කමන්නේ බැරි වුණා. එහෙමනම් තමම තීරණය කරා අන්න නොකර ඉඳපන්. ලබන සැරේ ලියන්න හිතපන්. ඒකට තමයි ඔය ස්කිප් මගුල හදලා තියෙන්නේ. ඔක හදලා තියෙන එකට උඹලා හිම එකක් නෙවෙයි නැතිනේ බොහෝ දුරට. ඒ නිසා කියනවට හරියට කරපන්. ඒක තමයි වෙන්න ඕන. අනිතුන් ඕන දෙයක් අපි ගැන හිතපුවා. අනිත් එකාට ඕන නැති අනිත් එකාට ඕන දෙයට ජීවත් වෙන්නේ නැහැ කියලා තීරණයක් ගන්න හොඳම තැනක් මේක කරගනින්. මැරෙනකන් ඉඳපන්. අල්ලපු ගෙදර එකාද නෑදෑයද මොකಾದ අනිත් එකා නෙවෙයි ඉන්න ඕනේ. තමන්ට තමන් ඉන්න ඕනේ. තමන්ට අපිට අපි වගේ අපි ටික දෙනා වෙන්න ඕනේ. පවුල වෙන්න ඕනේ කියලා හිතාගෙන තමන්ගේ පවුලට ගැලපෙන දේ කරපන්. නැත්නම් තමන්ට ගැලපෙන දේ කරපන්. ඔක තමයි සාරාංශ. අනිතුන් මැත්තේ නැහෙන්නේ නැතුව එහෙම ගියොත් බලන්න නිවනක් නැති වෙනවා. සමාජ ප්‍රශ්නෙට ප්‍රධාන හේතුවත් ඕක. රයිට් ඇති එහෙමනම් මට කියන්න ඕනකම තිබ්බේ මේ ටික නිින්ද ගැන ඕන විශේෂයෙන් කිව්වා. අනිත් එක මේ දවස්වලදී නිදහසේ වැඩ කරපන්. නිදහසේ කරන්නත් ඕන. පොදුවේ ওই බය කියන එක හැම එකටම තියෙනවා. රයිට්. මං හිතනවා කතාව ඇති කියලා. ඒ නිසා ස්කිප් කරන්න ඕන අවශ්‍යම උන් ටිකට කිව්වා. මේ අර අන්තිමට කියූප එක ඌව කරපන්. අනිත් උන් ටික ඉතා පැහැදිලිව සතුටින් වැඩ කරපන්. දැන් ඒ තිබ්බ ගති ඔක්කොම අයින් කළා. මට S එකක් තිබ්බොත් ඇති. S එක ඇතිනේ යකෝ. F3ක් මාරු. F3 මාරු. හරි මං ලිව්වා. මට කරගන්න බැහැ. ඒකත් ඔබට මතකනේ F3ක් ආවේ. දුන්නා යකෝ ඊළඟ F3යි ඊළඟ සැරේ A3යි. ගත්තුන් ඕන තරම් ඉන්නවා. මෙහෙම කියලා මට නම් වලින් කියන්න පුළුවන් කීප දෙනෙකුත් තියෙනවා. පළවෙනි සැරේ F3යි ඊළඟ සැරේ A3යි. එහෙම. S එකයි A3යි. එහෙමනම් ඕන තරම් ඉන්නවා. S2යි හෙන ලොට් එකක් ඉන්නවා. හෙන ලොට් එකක් ඉන්නවා. ඒ නිසා මේ සැරේ ගැම්ම මරුවට ගනින්. ගත්ත ගමන් අර විභාගයේ ගිහින් ඉඳගෙන හිටියා. ගෙදර ආවා. අර මේ වැඩ ටික කරා. මේ ඉලෙක්ට්‍රොනික්ස් කරපන්. ඊළඟ සැරේ දෙන්න. ඊළඟ සැරේ දෙන්න. ඇප්ලයිඩ් කරලා ඉලෙක්ට්‍රොනික්ස් මෙහි කරපන්. ඔන්න කරන්න ඕන ටික. ඔය අන්තිම පාර ටික මරුවට අල්ලගත්තා දීලා ඇද්දපන් ගේම. හරි. එහෙනම් ඔච්චරයි. ආයි හම්බෙමු මගේ මේ YouTube එකේ අපි යනවා මේ කතාව මම දන්නේ කවුද YouTube මගේ වැටේද කියලා කෙසේ වෙතත් අපි සෙන්සුරාදා හවසට දානවා පේපරයක් ඔන්න 20 දැන් ওই මේ හතරවෙනි පේපරේ ඉන්නේ 21 22 23 24 පේපර්ස් 8ක් එනවා ඒ 8 දැන් ඔන්න 3ක් එල්ල 4 5 6 උදිකට වෙනවා සතියකට පුළුවන් එකට සෙට් එකක් ඒ ටිකත් බලලා ඔමත් channel එක ගොඩක් දාලා තිනවා ඒ ටික බලලා කොහමද ගේම දීපන් ඕක තමයි සිද්ධිය